භාග්‍යවතුන් වහන්සේගේ මුවින් දේශිත අති ගම්බීර ප ဋ ාණ ප්‍රකරණය මුල මැද අග පහදා දෙමින් පූජනීය කිරිවත්තුඩුවේ අරිය දස්සන හිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන්නා වූ ප ဋ ාණ ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කරන්නට නරඹන්නට නිර්වාණ ද්වාර YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्षदं धम्मसवන कालो अयं भदन्ता धम्मसवන कालो අයං භදන්තා ප ဋ ාණ ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ විචින්ත මති ගම්භීර මනන්තනය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතා රත්තසේතා මංජෙට්ඨාච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. පින්වත්නි, අභිධර්ම දේශනා මාලාවේ දෙවැනි දේශනාව තමයි අද දවසේ මේ විදියට දිගහැරෙන්නේ. අපි පසුගිය දේශනාවේදී සිද්ධ කරන්නට යෙදුනේ මූලිකවම පරමාර්ථ ධර්ම මොනවද කියලා විස්තර කළා. මුලින්ම අපි කතා කරන්නට යෙදුනේ අර්ථ කියන වචනය. ඒ අර්ථ කියන වචනය අපි කොටස් දෙකකට බෙදුවා. අපි කෙටි මතක් කිරීමක් කරගෙන ඉදිරියට ගමන් කළොත්, එතකොට අපේ මූලික හැඳින්වීම අපි සිද්ධ කළා කොහොමද? අර්ථ කියලා ගත්තා. එතකොට මේ අර්ථ මුලින්ම කිව්වේ අර්ථ කියන්නේ කවරක්ද? සිතට දැනෙන, සිතින් ගන්නා, සිතට හසුවන සියලුම දෑට කිව්වා අර්ථ කියලා කතා කළා. මේ අර්ථ සම්මුති අර්ථ හා පරමාර්ථ වශයෙන් කොටස් දෙකකට බෙදුවා. සම්මුති අර්ථ කියලා කිව්වා ඇතුවාක් මෙන් පෙනෙන, නමුත් සත්‍ය වශයෙන්ම විද්‍යමාන නොවන දෑ. උදාහරණ වශයෙන් ගත්තා ගස, ගල, සත්වයා, ගොඩනැගිල්ල, ඔය ආදී වශයෙන් බොහෝ දෑ තිබෙනව. මොනවාද? සම්මුති අර්ථ කියන්නේ අපි සම්මුතියෙන් කතා කරන මෙන්න මේවා අපි නම් දීලා තියෙනවා නේද? ගස්, ගල, මිනිසා, මේසය, පොත ආදී වශයෙන් මේ කතා කරන දේවල් සම්මුතියේ තිබෙනවා. හැබැයි පරමාර්ථයේ එහෙම ඒවා නැහැ. සම්මුතිය තුල තිබෙන මේ වස්තු අපි කෑලි කෑලි වලට කඩලා බැලුවොත්, කොටස් වලට විභේදනය කළොත් අර සම්මුති අර්ථයේ තියෙන ඒ ටික නැති වෙලා යනවා. පැහැදිලිනේ? උදාහරණ වශයෙන් මෙතන තියෙනවා මේසයක්. මේ මේසය අරගෙන ඉවරලා මේසෙ ලෑලි ටික වෙන් කළොත්, ඇන ටික වෙන් කළොත්, ලෑලි ටික මොනවද ලී ටික වෙන් කළොත්, කකුල් වෙන් කළොත් මේසය කියන එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ සම්මුතියෙන් දාගත්ත නම් සහ ඒ සම්මුතියේ තිබෙන වස්තු වලට කියනවා සම්මුති අර්ථ කියලා කියනවා. පරමාර්ථ කිව්වේ ඒවට නෙමෙයි. පරමාර්ථ කිව්වේ මොකද්ද? සත්‍ය වශයෙන්ම තිබෙන දේවල්, සත්‍ය වශයෙන්ම විද්‍යමාන වන දෑ පරමාර්ථ ලෙස හඳුන්වනවා. ලෝකේ සත්‍ය වශයෙන්ම තිබෙන්නේ මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්ම හතර. එතකොට මේ අභිධර්ම දේශනාව පුරාවටම අපිට හමු වෙන්නේ ඔන්න ඔය පරමාර්ථ ධර්ම හතර තමයි. එතකොට ධම්මසංගණී ප්‍රකරණයේ වේවා, විභංගය, ධාතු කතාව, පුද්ගල පඤ්ඤත්තිය, යමකය, කතාවත්තු, ප ဋ ාණය කියන මේ සප්ත ප්‍රකරණයේ කොතන විස්තර කළත් හැම තැනම විස්තර වෙන්නේ මොනවද? ඔන්න ඔය ධර්ම හතර, පරමාර්ථ ධර්ම හතර තමයි විග්‍රහ වෙන්නේ.
අපි දැන් අපි ධම්මසංගණිය ගත්තත් ඒ ධම්මසංගණිය තුලම තියෙන්නේ මොනවද? චිත්ත කාණ්ඩේ, චෛතසික කාණ්ඩේ, රූප කාණ්ඩේ, නේ අට කතා කාණ්ඩේ, නික්කේප කාණ්ඩේ. ඒතකොට මේ තියෙන්නේ මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්ම හතර තමයි විග්‍රහ කරන්නේ. ඒ ඊට වඩා දෙයක් විග්‍රහ කරන්න දෙයක් ඇත්තෙත් නැහැනේ. ඊළඟට අපි මේ පරමාර්ථ ධර්මවල පළවෙනි පරමාර්ථ ධර්මයේ වූ චිත්තය පිළිබඳව පහුගිය දවසේ අපි කතා කළා. මොකද්ද චිත්තය කියන්නේ? තත්ත කතමන් නැනම් කතමන් තස්මින් සමේ චිත්තං හෝති. ඒ සමේහි සිත යනු කවරක්ද? යා තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං විඥානං විඥානක්ඛන්தோ. මෙතන මනෝ කියලා තවත් අවස්ථාවක් වැඩිපුර දාලා තිනවා. මනීන්ද්‍රයන් තජ්ජා මනෝ විඥාන ධාතු. ඒතර මේ මනෝ කියන එක නැන සිත කියන එකට නම් පර්යාය නම් 11ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මේ කවරකින් කිව්වත් එකම එක පරමාර්ථ ධර්මයක් වූ සිත ගැනයි කතා කරන්නේ. සිත ගැන කතා කරනකොට ලෝකයේ තිබෙන ලහු පරිවර්තක, ඒ කියන්නේ ඉක්මනටම වෙනස් වෙන දෙයක් තිබෙනවා නම් ඒ මොකද්ද? ඒ තමයි සිත කියලා කියන්නේ. එතකොට සිතෙහි ආයුෂයේ චිත්තක්ෂණ එකයි. සිතේ ආයුෂය කීයද? චිත්තක්ෂණ එකයි. එය කුඩාශන තුනකට බෙදනවා. මොනවාද? උපාදක්ෂණය, තිතික්ෂණය හා භංගක්ෂණය කියලා කියනවා. මේ කාලයන් එක හා සමානයි කියලා මතක් කළා. මොකද? උපාදක්ෂණය හා තිතික්ෂණය හා භංගක්ෂණය කියන මේවයි කාලයන් එකිනෙකට එකිනෙකක් සමානයි කියලා පහුගිය දවසේ අපි මතක් කළා. ඊළඟට මේ සිත් වර්ගීකරණය කරනවා බුදුරජාණන් වහන්සේ විසින් ක්‍රම දෙකකට. එකක් සංක්ෂේප ක්‍රමය, අනිත් එක විස්තාර ක්‍රමය. සංක්ෂේප ක්‍රමයේවත් කෙටි ක්‍රමයේදී සිත් 89ක් ගන්නවා. විස්තාර ක්‍රමයේදී ගන්නවා කියද සිත් 121ක් ලෙස බෙදනවා. එතෙන්දී ඊළඟට මේ සිත් 121 ගන්න ක්‍රමය එහෙම අපි පසුව කියලා දෙනවා. දැන් සිත් 89ක් තියෙන සාමාන්‍ය කෙටි ක්‍රමය. ඊළඟට එතෙන්දී ලෞකික සිත් 81 අරගෙන ලෝකෝත්තර සිත් 8 පැත්තකට ගන්නවා. මොනවද ගන්නෙ? ලෝකෝත්තර සිත් 8 පැත්තකට ගන්න. ඒ ලෝකෝත්තර සිත් 8 රූපාවචර ධාන පහෙන් ගුණ කළාම 8 වරක් 5 40ක් එනවා. ඒ 40 අර 81කට එකතු කරනවා. එතකොට ඔක්කොම 121ක් එනවා. අන්න ඒ ආකාරයට තමයි 121ක ක්‍රමය නැන විස්තාර ක්‍රමය ගොඩනගා ගන්න. හොඳයි, අපි ඒ ටික ගිය සතියේ කතා කරපු නිසා අපි වැඩි කාල වේලා ගන්නෙ නැහැ. ඊළඟට සිත් උපදින භූමිය අනුව ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදනවා. ඒ තමයි කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත්. අද අපි එදා කතා කරන්න පටන් ගත්ත ඒ කාමාවචර සිත් කියන්නේ මොකක්ද කියලා කතා කරලා කාමාවචර සිත් වර්ගීකරණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කාමාවචර සිත් අපි එදා කතා කළා කාමේ අවචරතිති කාමාවචරං. ඒක සටහන්ට අපි ලිව්වා. කාම භූමියේ බහුලව හටගන්නා සිත් වලටයි කාමාවචර කියලා කියන්නේ. ඒතර කාම භූමියේ බහුලව හටගන්නවා මිසක් කාම භූමියේ විතරක් හටගන්නවා කියන එකක් නැහැ. මම ඔබට මතක් කළා. අපි හිතමු සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඝටිකාර බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේ දකින්න එනවා. එතකොට ඒ බ්‍රහ්මරාජවරු අයිති රූපාවචර ලෝකෙට රූප භූමියේ ඉන්න ඒ බ්‍රහ්මරාජවරු බුදුරජාණන් වහන්සේ දකින්න වෙලාවේ උන්වහන්සේට පහළ වෙන්නේ මොකද්ද? චක්කු විඥාණය නේද? චක්කු විඥාන සිත. ඒ චක්කු විඥාන සිත් කියන්නේ මොනවද? කාමාවචර සිත්. ඒතකොට මේකේ මම උදාහරණයකින් පැහැදිලි කළා. අපි හිතමු චීන ජාතිකයෙක් ලංකාවට ඇවිල්ලා ඉන්න පුළුවන්. හැබැයි අපි යාට කියන්නේ ඒක ලාංකිකයෙක් කියලා කියන්නේ නැහැ. මොකද? එයාට කියන්නේ චීනෙක් නේ? චීන ජාතිකයෙක්. ඇයි? එයාගේ සම්භවය බහුලව හැසිරීම එහෙ. ඒ වගේ කාම භූමියට අයිති සිත් වලට කියනවා කාම භූමිය බහුලව හට ගන්නවා කියලා. හැබැයි රූප භූමියේ වුණත් එවැනි සිතක් හට ගන්න බැරි කමක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි ඔය කතා කරේ චක්කු විඥානේ. තව අපි ගත්තොත් එහෙම දැන් ඕනෑම ධානලාභියෙකුට ධානතලයේ ඉපදිලා පළවෙනි සිතට පස්සේ හට ගන්නව මොකද්ද? ධාන නිකාන්තිය කියලා. නිකාන්ති තණ්හා කියලා. ඒ කියන්නේ තණ්හා ලෝභ සිතක් හට ගන්න. එතකොට මේ ලෝභ සිත කියන අකුසල සිත එහෙ හට ගන්නවා. මොකක් නිසාද? ඒ ධානයට තියෙන කැමැත්ත නිසා. හරිද? එහෙනම් අන්න ඒ වගේ දැන් එහෙනම් මතක තියාගන්න ඕනේ මේ කාම භූමියේහි මොනවද? බහුලව හට ගන්නා සිත් වලට තමයි මොනවද කියන්නේ? කාමා වචර සිත් කියලා කියන්නේ. ඊළඟට කාමාවචර සිත්
ප්‍රධාන වශයෙන් සියල්ලම 54ක් තියෙනවා. කාමාවචර සිත් සංඛ්‍යාව ගත්තොත් 54ක් තියෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙනවා. 1 අකුසල් සිත්, 2 අහේතුක සිත්, 3 කාම සෝබන සිත්. දැන් මේ අකුසල් සිත් කියලා කියන්නේ මොකක්ද කියන එක මූලිකව පැහැදිලි කරගත්තා. අකුසලයේ කියන්නේ න කුසලං අකුසල. කුසල නොවන දෑ අකුසල ලෙස හඳුන්වනවා. එතකොට අපි කුසලයේ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගත්තා. කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති තී කුසලං. ඒකේ තේරුම මොකද්ද? ලාමක පාපක අකුසල ධර්මයන් සොලවා දමන්නේ, චලනය කර දමන්නේ, කම්පණය කර දමන්නේ, විනාශ කර දමන්නේ කුසලයයි. එහෙනම් ඔන්න ඔය ටික අපි එදා කතා කළා. ඊළඟට අපි කතා කරමු අද දවසේ මේ අකුසල සිත්වල මූලිකවම මතක් කළා අපි අකුසල සිත් කියන එකේ අර්ථකථනය. ඔය දැන් අකුසල කියන එක ගත්තේ න කුසලං අකුසලං කියලානේ. නමුත් අකුසල සිතක් කියලා කියන්නේ යම් సంతානයක හටගත් විට අනාගතේ අනිෂ්ට වූ, අප්‍රිය වූ, අමනාප වූ, දුක් එළවන්නා වූ විපාක ඇති කිරීමට සමත් සිත් වලට කියනවා අකුසල් සිත් කියලා. අපි ලියාගමු මේක සටහන. යම් సంతානයක හටගත් විට අනාගතයේ අනිෂ්ට වූ, අප්‍රිය වූ, අමනාප වූ, අපි මනාප නැති කියන එක, අමනාප වූ, දුක් එළවන්නා වූ කියන්නේ දුක් ගෙන දෙන්නා වූ කියන අදහස. දුක් එළවන්නා වූ විපාක ඇති කිරීමට සමත් සිත්, විපාක ඇති කිරීමට සමත් සිත් අකුසල් සිත් ලෙස හඳුන්වයි. හොඳයි. දැන් ඔන්න අකුසල් සිත් කියන එකේ සටහන එහෙම නැත්නම් අර්ථ දැක්වීම. දැන් අපිට කියන්න පුළුවන් කුසලය කියන එක දීලි වෙරලා කුසලයේ අර්ථකථනය අරගෙන කුසලයේ නැති එක අකුසලය කියන්නත් පුළුවන්. ඒ වගේම මේ අර්ථ දැක්වීම කියන්නත් පුළුවන්. මොකද්ද? යම් సంతානයක හටගත්තොත්, දැන් උදාහරණයක් වශයෙන් අපිට ලෝභ දේශ මොහ ආදී චෛතසිකයන් තිබෙන අකුසල් සිතක් හටගත්තොත් ඒකේ විපාකයක් වශයෙන් මොකද්ද වෙන්නේ? අපිට අනාගතේ දුක් විඳින්න වෙනවා නේ. ඒ දුක් කෙලවන්නා වූ, අප්‍රිය වූ, අපි අකමැති වූ විපාක ලැබෙනවා නම් අන්න ඒ සඳහා හටගත් සිත් වලට කියනවා අකුසල සිත් කියලා කියනවා. අකුසල සිත් ප්‍රධාන වශයෙන් වර්ග 3කට බෙදෙනවා. මෙහෙම සටහනක් දාගන්න. අකුසල සිත් වර්ග 3කට බෙදේ. ඒ තමයි ලෝභ සිත් 8, ද්වේෂ සිත් 2 සහ මෝහ සිත් 2. මොනවාද? ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි. දැන් අපි මේ කෙටියෙන් මෙහෙම ලෝභ සිත් 8 කියලා කිව්වට ඇත්තටම ලෝභ මූල සිත් 8 කියලා තමයි මේකේ නිවැරදිම වචනේ. මොනවද? ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. හරිද? මේකේ මේ හැම එකකම යටින් ලියා ගන්න ඕනේ ලෝභ මූල සිත් 8 යටින් ලියා ගන්න. මේකේ තියෙන මොනවද? චෛතසික දෙකක්, ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. මොනවද හේතු දෙක? ලෝභයයි මෝහයයි. හරිද? මෝහය සහ ලෝභය යටට ලියන්න ලෝභය, උඩට ලියන්න මෝහය. මෝහය සහ ලෝභය. ඒකේ ප්‍රධාන වෙන්නේ කවුද එතකොට? ලෝභය. ලෝභය මූලික වෙන නිසා ලෝභ මූලික සිත් කියලා කියනවා. ඊළඟට හට ගන්න සිත ද්වේෂ සිත් 2. ද්වේෂ මූල සිත් 2 තියෙනවා මෝහයයි ද්වේෂයයි. මෝහයයි ද්වේෂයයි කියන හේතු දෙක තියෙනවා. මෝහයයි ද්වේෂයයි. ඒකේ ද්වේෂය මෝහයට වඩා ප්‍රබල වෙනවා. ඒ නිසා කියන ද්වේෂ මූලික සිත් කියලා. මෝහ මූලික සිත් 2 තියෙන්නේ මෝහය පමණයි. මෝහ මූලික සිත් 2 තියෙන්නේ
මෝහ හේතුව පමණයි. හොඳයි. ඊළඟට අපි මේකේ පළවෙනියටම ගමු ලෝභ සිත් 8. හරිද? නම් වශයෙන් බෝඩ් එක බලා ගන්න. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිතයි උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිතයි. හොඳයි අපි මේ ටික ලියාගමු. ලියාගනිද්දී හොඳට මතක තියාගන්න ඕන මේකේ මෙන්න මේ පද වර්ග 6ක් අපිට හම්බ වෙන සෝමනස්ස සහගත උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සසංඛාරික ඒ පද 6 පිළිබඳව හොඳ අවබෝධයෙන් ලියාගමු. දැන් එකම නම් තියෙන ඒවා පහළට ලියනකොට කමා දාලා ලියන්න නැත්නම් වෙලා යන නිසා සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිතයි ඊළඟට සසංඛාරික සිතයි. තුන්වෙනි එක සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිතයි සසංඛාරික සිතයි. පස්වෙනි එක උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිතයි. හයවෙනි එක සසංඛාරික සිතයි. හත්වෙනි එක උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිතයි ඊළඟට සසංඛාරික සිතයි. හොඳයි. දැන් නැවත අපි කියමු බලන්න. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සසංඛාරික සිත් දෙකයි. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සසංඛාරික සිත් දෙකයි. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සසංඛාරික දෙකයි. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සසංඛාරික සිත් දෙකයි. අපි මේකේ තිබෙන පද 6ක් තිබෙනවා. මේ පද 6 විග්‍රහ කරගමු. ලියා ගන්න පළවෙනි මේක සෝමනස්ස සහගත. දැන් යම්කිසි සමහර සිත්වල තිබෙනවා ඒ කියන්නේ හොඳ වේදනාවක්, හොඳ පැත්තේ වේදනාවක්. සමහර සිත්වල තියෙනවා නරක පැත්තක වේදනාවක්. සමහර තියෙනවා හොඳ නරක දෙකටම මධ්‍යස්ථ වූ වේදනාවක්. එතකොට මෙන්න මේ වගේ යම් සිතක හරිද හොඳ වේදනාවක්, ප්‍රිය වේදනාවක්, වේදනාවේ හොඳ පැත්ත. එහෙම සැප වේදනාවක් තිබෙනවා නම් අන්න ඒකට කියන මොකක් කියලාද? සෝමනස්ස සහගත සිතක් කියලා කියනවා. ඊළඟට සමහර සිත්වල එහෙම දැන් මේකේ දෝමනස්ස සහගත සිත් නැහැනේ. මෙතන තියෙන සමහර ඒවා උපේක්ඛා සහගත සිත් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සුඛ දුක්ඛ නොවු අදුක්ඛම සුඛ වේදනාව, මධ්‍යස්ථ මදහත් වේදනාවක් තියෙනවා නම් ඒකට කියන මොකක් කියලාද? උපේක්ඛා සහගත සිත් කියලා කියනවා. ඊළඟට දිට්ඨිගත සම්ප්‍රයුක්ත කියලා කියන්නේ දිට්ඨිය සමග යෙදිලා. මොන දිට්ඨියද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදිලා. අපි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කතා කරමු. ඊට පස්සේ දිට්ඨිගත විප්පයුක්ත කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු නැති ඒව, නැනන් නොයෙදුණු ඒව. අසංඛාරික සසංඛාරික කියන ભેදේ එන්නේ. දැන් අසංඛාරිකයි කියලා කියන්නේ මොකද්ද? තමාගේ හෝ අන්‍යයන්ගේ මෙහෙයවීමකින් උනන්දු කරවීමකින් තොරව. දැන් මම උදාහරණ කතාවක් කියන්නම්. ඔන්න අපි හිතමු ඔබ කාර්යාලයක වැඩ කරනකොට අන් කෙනෙක්ගේ මේසය මත අපි තුමු මුදල් පසුම්බියක් තියෙනවා. හොරකම් කරලා පුරුදු කෙනෙක් ඉන්නවා. හොඳට හොරකම් කරලා පුරුදුයි. එයා කවුරුවත් උනන්දු කරවන්න ඕනෙත් නෑ.
තමන්ට උනන්දු වෙන්න ඕනෙත් නෑ. යන ගමන්ම හොරකම කරගෙන යනවා. ඒ හොරකම් කරලා පුරුදුයි. ඔය පින්කම් කරනකොටත් ඒ වගේම තමයි. පින්කම් කරලා පුරුදු කෙනාට පින්කම් කරන්න බලහත්කාරයෙන් කියන්න ඕනේ නෑ. අසංකාරිකව සිද්ධ වෙනවා. තේරෙනවද? දැන් අපි හිතමු හොරකම් කරලා පුරුදු නැති කෙනෙක් ඉන්නවා. යාළුවෙක් කියනවා හරිද? ඕක ගනින්. ගත්තට කමක් නෑ කියලා පොළඹවනවා. ඒ පෙළඹවීම මත මෙයා ගන්නවා නම් ඒක සංකාරිකයි. හරි? ඒ වෙන කෙනෙක් කියලානේ. වෙන කෙනෙක් උනන්දු කළනේ. තව කෙනෙක් ඉන්න මෙහෙම. ඔන්න මුදල් පසුම්බිය දකින්නවා. Tamanට ගන්න හිතෙන්නේ නෑ. හැබැයි ටික වෙලාවක් ගිහිල්ලා එයාට හිතෙන මොකද්ද? මම ඉන්නේ බොහොම ආර්ථික අපහසුතාව මැද මේක ගත්තට එච්චර කමක් නැතුව ඇති කියලා තමන්ම හිතලා උනන්දු කරගෙන ඇවිල්ලා ගන්නවා. එහෙනම් තමන් උනන්දු කිරීමෙන් හෝ අන්‍යයන් උනන්දු කිරීමෙන් පැහැදිලි කතාව. එක්ක තමන්ගේ උනන්දු කරවීම එක්ක වෙන කෙනෙක්ගේ උනන්දු කිරීම. සාමාන්‍යයෙන් ඔක අපිට කැපිලා පේන්නේ අනුන්ගේ උනන්දු කරවීම. තමන්ගේ උනන්දු කරවීම නිකන් හැංගිච්ච එකක්. හැබැයි හොඳට මතක තියාගන්න පුළුවන් පින්කම් කරන්න උනත් ඔන්න මෙහෙම වෙනවා. අපි බුදුන් වඳින්න ලෑස්ති වෙනවා. අපි තුමු බුදු මැදුර තියෙන එළියේ. එතන පන්සල තියෙන එළිය අපිට යන්න ඕන. වැස්සක් එනවා. අපි හිතන මොකද? අනේ ඕන්නේ අප්පා. ඊට පස්සේ ආ හිතනවා මේ සසර බොහොම භයානකයි. ඒ නිසා මේක කොහොම හරි කරගන්න ඕන කියලා හිතලා ඇඟ නැගිට්ටෝගෙන යනවා. එහෙම දවස් නැද්ද? තියෙනවා. හරිද? එහෙම දවස් තියෙනවා. හරිද? සමහරට අසනීප වෙච්ච දවස්වල එහෙම බුදුන් වැඳ ගන්න හරි අමාරුයි. එතකොට මොකද වෙන්නේ? තමන්ම හිතින් හිතලා නෑ මේ ඔහොම ඉඳලා හරියන්නේ නැගිටින්න ඕන මේ සසර බොහොම භයානකයි කියලා උනන්දු කරගෙන තමන්ම උනන්දු කරගෙන එනවා. තමන්ගේ හෝ අන්‍යයන්ගේ ඕනම කෙනෙක්ගේ උනන්දු කරවීමකින් හට ගන්නවා නම් ඒක සසංකාරිකයි. ඒක කුසල පැත්තේ තියෙනවා අකුසල පැත්තේ තියෙනවා. අද අපි කතා කරන්නේ අකුසල ලෝභ සිත්වල. එහෙනම් මෙතන අසංකාරිකයි කියන්නේ එහෙම කාගෙන්වත් මැදිහියක් වීමකින් තොරව. අපි ලියමු මේ ටික ලියලා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගැන වෙනම කතා කරමු. ලියන්න පළවෙනි එක සෝමනස්ස සහගත. එහෙනම් මෙහෙම ලියනකො ඉස්සෙල්ලම කරුණක් ලියා ගන්න. මෙම සිත් 8හි විශේෂයෙන් දැනගත යුතු පද 6ක් හමුවේ. විශේෂයෙන් දැනගත යුතු පද 6ක් හමුවේ. එක සෝමනස්ස සහගත. සිතෙහි හටගන්නා සැප වේදනාවෙන් යුතු. හරිද? ඊළඟට මේක පටලවා ගන්න එපා. මේ කයෙහි හට ගන්නා සැප වේදනාව නෙමෙයි. හොඳේ. සිතෙහි හට ගන්නා යහපත් වේදනාව කියන අදහස තමයි මෙතන තියෙන්නේ. හරිද? ඊට පස්සේ උපේක්ඛා සහගත. සිතෙහි හට ගන්නා මදහත් වේදනාවෙන් යුතු. හොඳයි. දැන් බලන්න අම්මා. ඔය වගේ සිත් හටගන්න ප්‍රායෝගික අවස්ථා අපි කතා කරලෙමු. දැන් ඔන්න සෝමනස්ස සහගත සිත්. අපි හිතමු කවුරු හරි කෙනෙක් කේක් කෑල්ලක් දකිනවා. ලස්සන ඇඳුමක් දකිනවා. තේරෙන්නේ? එතකොට එයාගේ හිත බොහොම සතුටු වෙනවා. ඒ ලෝභය තියෙනවා. ලෝභ සිත් වල හොඳට සතුටින් නිකන් මූණ නේද? මල් වට්ටිය වගේ වෙනවා. නේද? ඒක දැක්ක ගමන් සමහර පොඩි ළමයෙකුට කේක් කෑල්ලක් එහෙම දැක්ක ගමන් මොකද hina යනවා. ඒතර එයා සතුටින් ඉන්නේ. තව කෙනෙක් ඉන්නවා. ලෝභ හිතක් තමයි. හැබැයි අර තරම් hina යන එහෙම එකක් නැහැ. නේද? ඇල් වතුර වගේ නිකන් නේද? එහෙම මල් වට්ටිය වගේ පිබිදිලා එන්නේ නැහැ. ඇල් වතුර වගේ. නමුත් ලෝභ හිතක් තමයි. ආසාව තියෙනවා. හැබැයි එච්චර ඒකේ සැප වේදනාවක් එන්නේ නැහැ. අදුක්කම සුඛ මදහත් වේදනාවක් එන්නේ. හොඳයි. ඊළඟට දිට්ඨිගත සම්පයුත්ත කියන වචනේ. ඒක තේරුම තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු. ඊළඟට දිට්ඨිගත විප්පයුත්ත.
තේරුම දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග නොයෙදුණු. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග නොයෙදුණු. ඊළඟ වචනේ අසංඛාරික. අසංඛාරික තේරුම තමයි තමාගේ හෝ අන්‍යයන්ගේ මෙහෙයවීමකින් තොරව හටගන්නා සිත්. තමාගේ හෝ අන්‍යයන්ගේ මෙහෙයවීමකින් තොරව හටගන්නා සිත්. ඊළඟට සසංකාරික තමාගේ හෝ අන්‍යයන්ගේ මෙහෙයවීමකින් හටගන්නා සිත්. තමාගේ හෝ අන්‍යයන්ගේ මෙහෙයවීමකින් හටගන්නා සිත්. ඔතන මෙහෙයවීමකින් කියන වචනේ තේරෙන්නේ නැත්නම් උනන්දු කරවීමෙන් කියන එක. හරිනේ? උනන්දු කරවීමෙන්. හොඳයි. ඊළඟට අපි බලන්න ඕනේ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මොනවද දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය? එක නත්ති මාතා. තේරුම? මවට සැලකීමේ විපාක නැත. නත්ති මාතා කියන්නේ අම්මා නැත කියලා සමහර පොත්වල මම දැකලා තියෙනවා. අම්මා නැත කියලා දැන් ඕනම කෙනෙක් දන්නවනේ අම්මා ඉන්නවා කියලා. නේද? දැන් අපි හිතමු අපි කියනවා අසවල් අය මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ. අසවල් ආගම දහන අය මිත්‍යා දෘෂ්ටියයි කියලා අපි කියනවා. ඒ කිසිම ආගමක දැන් ලංකාවේ තියෙනනේ ආගම් කිහිපයක්. මේ කිසිම ආගමක මිනිස්සෙක් තමන්ගේ අම්මා නැහැ කියලා කියන්න පුළුවන්ද? නෑනේ. ඒගොල්ලෝ දන්නවනේ මේ අපේ අම්මා කියලා. එහෙනම් අම්මා නැහැ කියලා කියන්න බෑනේ නේ. ඉතින් මෙතන කියන්නේ මේ අම්මා නැහැ කියන එක නෙමෙයි. මොකද මවට සැලකීමේ විපාක නැත. අම්මට සලකන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කන්න දීලා බොන්න දීලා හොඳට සලකන්න පුළුවන්. තව ගුටි කන්න දීලා නේද? නරකට සලකන්න පුළුවන්. ඒ දෙකම සැලකිලි තමයි. හොඳට සැලකුවොත් හොඳ විපාක තිබෙන බව විශ්වාස කරනවා නම් ඒක සම්‍යක් දෘෂ්ටිය. සමහර අය එහෙම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ හොඳට සැලකීම හෝ නරකට සැලකීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන්ම අන්‍ය ලබ්ධිකයෝ, අන්‍ය ආගමිකයෝ බොහෝ වෙලාවට මේ අම්මට තාත්තට වඳින්නේවත් නැහැ. හරිද? සමහර වෙලාවට උදේට යනකොට මූණ දෙපැත්ත ඉඹලා යනවා. තේරුණාද? එතකොට උදේට සමහරට good morning mum good morning dad කියලා යනවා. නේද? ඊට පස්සේ ඒ වගේ කියන්නේ මේ හාදුවකින් කවදාවත් කුසල සිතක් උපදින්නේ නැහැ. අම්මට තාත්තට ගරු කරලා පහල නේද? වන්දනා මාන කරනවා කියලා කියන්නේ. නේ? ධන මේ මොකද්ද? ධන දෙක බිම තියලා පසඟ පිහිටුවලා අම්මයි තාත්තයි කකුල ගාවනේ. එහෙම නැමිලා වන්දනා කරන දරුවට පුදුම කුසලයක් රැස් වෙනවා. ඒ විශ්වාසය තියෙන කවුරු ගාවද? සම්‍යක් දෘෂ්ටියක. ඒතර සම්‍යක් දෘෂ්ටිය නැතුව මෙන්න මේ වගේ තියෙනවා නම් එයාට කියනවා මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. හරිද? එතකොට දැන් අපේ අයගේ වරදක් තියෙනවා මේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ කියලා කොටස වර්ගීකරණය කරනවා. එහෙම වර්ගීකරණය කරන්න බෑ. හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි සමහර වෙලාවට බෞද්ධයෝ වෙච්ච අපි ගාවත් සමහර වෙලාවට ওই 10න් එකක් යෙදෙන්න පුළුවන්. එවැනි සිත් තමයි මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නෑ. ඇයි? දැන් අපි හිතමු මෙහෙම ඔන්න අපේ මිනිස්සෙක් හරිද? බෞද්ධයෙක් ඔය කරුණු 10න් එකක් හරි දරාගෙන මරණාසන්න මොහොතේ ඒක අතහරින්න නැතුව මැරුණොත් එයා මැරෙන්නේ මිත්‍යා දෘෂ්ටිකව. හැබැයි අපි හිතමු ඔය කරුණු 10න් 10ම මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා මරණාසන්න කාලයේදී ආ ඒක නිවැරදි කරගත්තා නම් එයා මැරෙන්නේ මිත්‍යා දෘෂ්ටිකව නෙමෙයි. පැහැදිලි කතාව. ඒතර මේ සිතක තිබෙන කතාවක් තමයි මිත්‍යා දෘෂ්ටිකද නැද්ද කියන එක තේරෙන්නේ. දැන් නත්ති මාතා කියන්නේ මවට සැලකීමේ විපාක නැත කියන එක කොහෙද තියෙන්නේ? සිතක් ඇතුලේ. මොන සිතක් ඇතුලේද? ලෝභ සිත ඇතුලේ. එහෙනම් ඒක දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදිච්ච හිතක් නම් ඒකට කියනවා දිට්ඨිගත සම්පයුත්ත සිත කියලා. දෙවෙනි එක කියනවා නත්ති පිතා. පිතා කියන්නේ තාත්තටනේ. තාත්තට සැලකීමේ
විපාක නැත හොඳට හෝ නරකට සැලකීමේ විපාක නැත. දැන් අපි දන්නවා සමහර රටවල් වල ගියාම අපිට ඇවිල්ලා කියනවා දැන් පහුගිය කාලේ ඕස්ට්‍රේලියාවේ වැඩම කළා. ඕස්ට්‍රේලියාවේ වැඩම කරපු වෙලාවේ මට ඇවිල්ලා කියනවා සමහර උපාසකම්මලා ස්වාමීන් වහන්සේ අපේ දරුවන්ගේ පිළිබඳ පොඩි බයක් තියෙනවා අපිට. මම මොකද්ද? ස්වාමීන් වහන්සේ මෙහි එහෙම කිසිම සංස්කෘතියක් සදාචාරයක් නැහැ. ආගමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? සමහර වෙලාවට පියා විසින් දරුවාව දූෂණය කරනවා. හරිද? දරුවා විසින් අම්මාව දූෂණය කරනවා. ඒ කියන්නේ මොකක් නිසාද? අම්මට තාත්තට ඒ වගේ කරා කියලා විපාකයක් විශ්වාස කරන්නේ නැති නිසා. හැබැයි අපි ගාව අපි ලොකු වාසනාවන්තයි. අපිට පුංචි කාලේ ඉඳලම මේ කර්ම අඩුම ගානේ සතෙක් නේද? සමනලේ කල්ලනකොට පවා අම්මලා කියන පුතේ ඔක පොඩි වෙයි. ඈ නේද? එයාට මේක අල්ලනකොට පෞසිදු වෙයි කියලා කියනවා. ඒ විශ්වාසය අපි ගාව තියෙනවා. ඒක කම්පල අදහන නුවණ කර්මය කර්මඵලයේ අදහන නුවණ ඒකට කියන්නේ සම්මාදිට්ඨිය දසවස්තුක සම්මාදිය. මේකේ විරුද්ධ පැත්ත. දැන් ඊළඟ තුන්වෙනි එක නත්ති දින්නම් දන් දීමේ විපාක නැත කියලා විශ්වාස කරනවා. දැන් ඔබ බලන්න ලංකාවෙත් හරිද උප්පත්තියෙන් බෞද්ධ වෙලා ඉඳලා සමහරට විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ලොකු වෙනකොට පරිසරයේ එක එක්කෙනා මුණ ගැහිලා ඒගොල්ලෝ විවිධ දෘෂ්ටි දානවා. ඒ දෘෂ්ටි දැම්මට පස්සේ දන් දීමේ විපාක විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ දන් දෙන්න වැඩක් නැහැ. හරිද හාමුදුරුවෝ හම්බ කරගෙන කන්න ඕන. හරිද විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය ඇති වුණාට පස්සේ සමහර වෙලාවට මේ ගමේ හිටපු හොඳම දහම් පාසලේ හිටපු හොඳම ළමයි කොල්ලෝ. හැබැයි මොකද වෙන්නේ හාමුදුරුවන්ට බයිනෝ. දන් දීම ගැන විරුද්ධ අදහස් දරන්නේ. හාමුදුරුවන්ලා තුල වැරදි තියෙන්න පුළුවන්. ඒතර හැම හාමුදුරුව කෙනෙක් ගාම වැරදි තියෙන්නේ නැහැ නේ. එදා බුද්ධ කාලෙත් හාමුදුරුව ගාව කෙනෙක් දෙන්නෙක් ගාව වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඒක සමස්ත සංඝයාටම දාන්න බෑ. හරිද? ඉතින් ඊළඟ එක දැන් අපි තව කාරණා මතක් කරන්න ඕන. දැන් ගිහි සමාජයේ ඉන්නවා අපි හිතමුකෝ කෝටියක් ඉන්නවා කියලා. මේ ගිහි සමාජයේ කෝටියෙන් අපි හිතමු ලක්ෂ 10ක් වැරදි කරත් ඉතුරු මිනිසුන්ට බයින්නේ නැහැ. සංඝ සමාජයේත් ඒ වගේ වැරදි කරන අය ඉන්නෝ හිටියා සහ ඉන්නෝ. එතකොට ඒ අය සමස්ත සංඝයා නියෝජනය කරන්නේ නැහැ. එතකොට ඒක බැරි වැරදි. කාටද වැරද්ද? එකක් තමයි Tamanට මහා අකුසල් සිද්ධ වෙනවා. නත්ති දින්න මේ එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තමයි උපදින්නේ. ඊට පස්සේ නත්ති ඉටං කියලා කියන්නේ බුදුහාමුදුරෝ යාගවලට. මෙතන ඊළඟ එක හුතං නත්ති හුතං කියන්නේ හෝම වලට. ඉටං සහ හුතං කියන්නේ යාග හෝම. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ යාග හෝම කියන්නේ මොනවද? මහා දානයි කුඩා දානයි. මොනවද? මහා දානයි කුඩා දානයි. අපි දකලා තියෙනවා රුවන්වැලි සෑයට පළතුරු පූජාව, මහ විශාල පූජාවක්. රුවන්වැලි සෑයේ පේසාවලු වැහෙන්න රුවන් මොනවද පළතුරු පූජා කරනවා. කිරියාහාර පූජා පාත්‍ර 84000යි. පහන් 84000යි. ඔහොම පූජා. මල් වනලට 84000යි. මේව දැක්කහම සමහර උදවියට ඉන්න බෑ. සමහර උදවි මොකද වෙනවා? අපරාධ මේ ආහාර නාස්ති කරන්නේ මේ වගේ දුර්භික්ෂ කාලෙක ඕව හිඟන්නේකොට දුන්නා නම් නේ නැති බැරි මිනිසුන්ට දුන්නා නම් හොඳයි කියලා අන්න මොකද වෙන්නේ? එහෙම බනින්න පටන් ගන්නවා. ඒ මොකද්ද? ඒ මහා දානයන්ගේ ඵලයන් විශ්වාස කරන්නේ නැති උදවිය. ඊට පස්සේ නත්ති හුතං කියන්නේ හෝම කුඩා දානයන්ගේ. දැන් මට සමහර වෙලාවට මම දන්නවා දැන් අපි තු මෙහෙම අපි මොකක් හරි කොලයක් අතේ තියාගෙන ඉනකොට මේ කොලේ අපේ අතින් වැටෙනවා. වැටුණාට පස්සේ කවුරු හරි පුතේ කහුල්ලා දෙනවා. අනේ බොහොම පිං සිද්ධ වෙනවා පුතේ කිව්වම අයියෝ ඒක එච්චර ගණන් ගන්න දෙයක් නැහැ හාමුදුරනේ කියනවා. ඒ කියන්නේ මොකක් නිසාද? එයා ඒක පිළිගන්නේ. ඒ කියන්නේ ඒ කුඩා පින්කම් වල දානයන් වල කුඩා පින්කම් වල ආනිසංසය තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට 6 වෙනි එක නත්ති සුකට දුක්කට කම්මානම් පලම් විපාකෝ. සුකට පින්කම් වලට කියන්නේ සුකට කියලා. හොඳ කටයුතු. දුක්කට නරක කටයුතු. ඒ කියන්නේ පව්කම්. පින්කම් හා පව්කම්හි විපාක විශ්වාස කරන්නේ නැත කියලා විශ්වාස කරන්නේ. නත්ති අයන් ලෝකෝ මෙලොවක් විශ්වාස කරන්නේ. මෙලොවක් කියලා කියන්නේ පරලොව සිට මෙලොවට එනවා කියලා විශ්වාස කරන්නේ. ඒක තමයි මෙලොව විශ්වාස කරන්නේ නැහැ නෙමෙයි. දැන් අපි දන්නවා අපි ඉපදිලා ඉන්න මෙලොව ඉන්නවනේ. පරලොව සිට අපි ආවා කියලා විශ්වාස කරන්නේ නැත්නම් ඒකට කියන මොකද්ද? නත්ති අයන් ලෝකෝ. හරිද? පෙර ජීවිතේ ඉඳලා මේකට ආවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ කවුරු හරි ਸਰව බලධාරියෙක් විසින් මැව්වා කියලා. ඊළඟ එක තමයි නත්ති පරලෝක මෙලොව සිට පරලොවට යන සත්වයෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අර මේ ඉන්න කාලේ ඔක්කොම හොඳට කාලා බීලා ජොලියේ ඉඳලා මැරුණාට පස්සේ දෙවියන් වහන්සේ අපි කැඳව ගන්නවා වගේ අදහසක ඉන්නවා. අන්න ඒ අදහස තනිකරම මිත්‍යා දෘෂ්ටියක්. නත්ති පරලෝකෝ. ඊට පස්සේ නත්ති සත්තා ඕපපාතිකා. නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයේ හේවත් මෞපිය අන්තර් සංසර්ගයෙන් තොරව බිහිවෙන සත්වයෝ පිළිගන්නේ. හරිද? මම දැක්ක එක්තරා දවසක මේ මොකද්ද එක්තරා
ත්‍රිරෝද රත රියදුරෙක් ගහලා තියෙනවා. මොකද්ද? අපාය යන්න බයත් නැහැ, දිව්‍ය ලෝක යන්න ආසත් නැහැ කිය. හරිද? ඒ කියන්නේ ඒ මනුස්සයා හිතාගෙන ඉන්නේ අපාය කියලා කියන්නේ මේ අපිට පේන මේ නිකන් ඔය දුක් විඳ විඳ ඉන්න හිඟන්නෝ ඒ වගේ මිනිස්සු කියලා. ඊට පස්සේ දිව්‍ය ලෝකේ කියලා එයා හිතාගෙන ඉන්නේ ඔය කුරුඳුවත්ත වගේ මේ සැපට තියෙන මිනිස්සු කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඇත්තටම මම දැක්කා සමහර ස්වාමින් වහන්සේලා බණට කියනවා අපාය කියන එක දිව්‍ය ලෝක කියන එක ඔක්කොම තියෙන හිතේලු. අපාය තියෙන්නේ අපේ හිතේලු. දිව්‍ය ලෝකේ තියෙන්නේ අපේ හිතේලු. ඈ ඒතර බලන්න බුදුරජාන් වහන්සේ මේ 31 භූමිතලයක් දේශනා කරන සත්වය ජීවත් වෙන සත්වය උපදින 31 භූමිතලයක් කියලා තියෙනවා. එතකොට දැන් සමහර අය කියනවා මේ දැන් ওই දෙවිවරු කියන නම් වැදිලා තියෙන්නේ ඒ මිනිස්සු කරන හොඳ වැඩ නිසාලු. මහසෙන් දෙවියා කියන්නේ මහසෙන් රජුරවන්ට. හරිද? මෙහෙමයි. දැන් හොඳ වැඩ කරපු මිනිස්සුන්ට දේව කියන නාමය යෙදිලා තියෙන්න පුළුවනි. නේ? දැන් සමහර වෙලාවට අපි කියන්නේ මොකද්ද සැමියා බිරිඳගේ දෙවියාය කියලා. නේද? අන්න ඒ වගේ. ඒ කියන්නේ අර ඒ විදිහට සලකනවා දේවත්වයෙන් සලකනවා. හැබැයි මෙතන දිව්‍ය තල කියලා වෙනම කොටසක් තියෙනවා. තේරුණේ? තේරුණාද කියන එක? දැන් රජතුමාට දේවත්වයෙන් සලකන මිනිස්සු. හරිද? එතකොට එහෙම දේවත්වයෙන් සලකන පිරිසකුත් ඉන්නවා. නමුත් දෙවියෝ කියලා වෙනම සත්ව කොටාසයක් බුදුරජාණන් වහන්සේ 31 භූමිතලයේ දේශනා කළා. දිව්‍ය ලෝක 6ක් තියෙනවනේ. සදිව්‍ය ලෝක. දැන් ඒව පිළිගන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? ඒ හාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටිකයි. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. දැන් බලන්න අපි කියනෝනේ අන්‍යාගමිකයෝ තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ. නෑ. මේ මොකද්ද? මේ බුදුහාමුදුරුවන්ගේ සිවුර දරාගෙන හිටියත් මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් කරුණක් හෝ දෙකක් හෝ තුනක් හෝ දරනවනම් ඊට වැඩි උපුරන් දරනවනම් හරිද? එයා වැටෙන්නේ මොකටද? මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ. හැබැයි හැම විටම මිත්‍යා දෘෂ්ටිකද? නෑ. එවැනි සිත් උපදින විට මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්න ඕන. හොඳයි. ඊළඟ දැන් නත්ති සත්තා ඕපපාතිකා කියන කතන්දරේ පිළිගත්තොත් නේද? නත්ති සත්තා ඕපපාතිකා කියන කතන්දරේ පිළිගත්තොත් මොකක්ද තියෙන අවාසිය? ඒක නා පින් කරන්න ආසත් නැහැ. ඇයි? දිව්‍ය ලෝකේ යන්න එයා බලාපොරොත්තු වෙන්නේ නෑනේ. පව් කරන්න බයත් නැහැ. පව් කරන්න බයත් නැහැ. ඒකනේ අර ගහලා තියෙන මොකද්ද? අපාය යන්න බයත් නැහැ, දිව්‍ය ලෝක යන්න ආසත් නැහැ කියලා. ඒකයි වැඩේ. ඊළඟට මම දැකලා තියෙනවා ඇත්තටම ඔය මේ ප්‍රසිද්ධ සමහර හාමුදුරුවරු මේව කියන ප්‍රසිද්ධිය කියනවා මොකද්ද? සතර පායක් කියලා එකක් ඇත්තේ නැහැ. බය වෙන්න එපා ඕන වැඩක් කරන්න කියලා වගේ මට්ටමට කියනවා. හරිද? නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදින්ති. මෙලොව පරලොව ඇති තතු ඇති හැටියට දැනගෙන දේශනා කරන බුදුවරු කියලා જાතියක් නැත්නම් සර්වඥතා ඥානෙ ස්වයම්බූ ඥානෙ කියන සයං අභිඥා කියන්නේ සර්වඥතා ඥානෙ මෙලොව ඇති තතු දැනගෙන නේද මෙලොව පරලොව ඇති තතු දැනගෙන දේශනා කරන බුදුවරු කියලා જાතියක් ලෝකේ නැත්තේය කියලා පිළිගන්නව කවුද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ කරුණ වල එකක පිළිගන්නවා. හොඳයි අපි ලියාගමු කරුණ ටික. 1 නත්ති මාතා නත්ති මාතා මවට සැලකීමේ විපාක නැත. මවට සැලකීමේ විපාක නැත. දෙක නත්ති පිතා පියාට සැලකීමේ විපාක නැත. 3 නත්ති දින්නම් නත්ති දින්නම් කියන්නේ දන් දීමේ විපාක නැත. දන් දීමේ විපාක නැත. 4 වෙනි එක නත්ති ඊටං නත්ති ඊටං අල්ලිය යන්න ලියලා ඊටං නෙවෙයි ඊටං හොඳේ. නත්ති ඊටං හරිද? ඊටං කියන්නේ යාග වරහන් ඇතුළේ යන යාග. ඊටං කියන්නේ යාග. එන ලියා ගන්න තේරුම මේකේ මහා දානයන්ගේ විපාක නැත. මහා දානයන්ගේ විපාක නැත. ඊළඟ නත්ති හුතං නත්ති හුතං. ඔතන හුතං කියන එකේ වරහන් ඇතුළේ ලියා ගන්න හෝම ඉස්සරහින් ලියා ගන්න තේරුම කුඩා දානයන්ගේ විපාක නැත. කුඩා දානයන්ගේ විපාක නැත.
ඊළඟට 6 වෙනි එක නත්ති සුකට දුක්කට කම්මානම් පලම් විපාකෝ. නත්ති සුකට දුක්කට කම්මානම් පලම් විපාකෝ. ඒකේ තේරුම පිම්පව් ආදීහි විපාක නැත. පිම්පව් ආදීහි විපාක නැත. හත්වැන්න නත්ති අයන් ලෝකෝ. පරලොව සිට මෙලොවට එන සත්වයෝ නැත. පරලොව සිට මෙලොවට එන සත්වයෝ නැත. අට නත්ති පරෝලෝකෝ. නත්ති පරෝලෝකෝ. මෙලොව සිට පරලොව යන සත්වයෝ නැත. මෙලොව සිට පරලොව යන සත්වයෝ නැත. ඊළඟට 9 වෙනි එක නත්ති සත්තා ඕපපාතිකා. නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයෝ නැත. ඕපපාතික සත්වයෝ නැත. ඕපපාතිකයි කියලා කියන්නේ මොකද්ද? මව්පිය දෙදෙනාගේ මැදිහත් වීමෙන් බිහි වෙන සත්වයෝ මොකද්ද? බිහි නොවන සත්වයෝ නේද? අම්මයි තාත්තයි අතර අන්තර් සංසර්ගයෙන් බිහි නොවන සත්වයෝ ඕපපාතික. ඕපපාතික සත්වයෝ කවුද ඉන්නේ? දෙවිවරු. සමහර ප්‍රේතයෝ. ඇයි සමහර ප්‍රේතයෝ කියන්නේ? සමහර ප්‍රේතයෝ ඉන්න ගබ්බසෙයියක. ඇයිද ඔබට මතකද පියංකර මාතු කියලා මේ ප්‍රේත වස්තුවේ ඉන්නේ. ඒතර මොකද ඉන්නේ? සමහර ප්‍රේත කතාවල තියෙනවා උදේ ළමයි 5ක් වදනවා ඒගොල්ලෝ කනවා. දවල් ළමයි 5ක් වදනවා ඒගොල්ලෝ කනවා. මතකනේ? ඒතර වදනවා කියලා කියන්නේ ඒගොල්ලෝ ගබ්බසෙයියකයි. සමහර ප්‍රේතයෝ ඉන්නෝ මොනවාද? ඕපපාතිකයි. ඊට පස්සේ දැන් අපි නිරසත්තු ඕපපාතිකයි. අසුරයෝ සමහර අසුරයෝ. හරිද? විනිපාතික අසුරයෝ වගේ සමහර අය මොකද ඉන්නේ? ඕපපාතිකයි. ඒතර අන්න ඒ වගේ සමහර අය ඕපපාතිකයි. හරි. ඊළඟට 10 වෙනි කරුණ ලියා ගන්න. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සමග්ගතා සම්මා පටිපන්නා. සම්මා පටිපන්නා. යේ ඉමංච ලෝකං යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. තේරුම ලියන්න. මෙලොව පරලොව ඇති තතු ඇති සැටියට දැන ඇති සැටියට දැන ඇති සැටියට ස්වයම්භූ ඥාණයෙන් දැන කියලා කියන්නේ. ඇති සැටියට ස්වයම්භූ ඥාණයෙන් දැන. ඒ කියන්නේ සර්වඥතා ඥාණය කියන වචනේ කියවෙන්න ඕන. ඇති සැටියට ස්වයම්භූ ඥාණයෙන් දැන. දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වරහන් ඇතුලේ බුදුවරු. කවුරු ගැනද කියන්නේ මෙතන? බුදුවරු ගැන. බුදුවරු. වරහන් වල නැත්තේ. ඔන්න ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් කරුණු 10න් එකක් දෙකක් හෝ තියෙනවා නම් 10ම තියෙනවා නම් හෝ ඒකට කියනවා මොකද්ද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු සිත් කියලා කියනවා. ඒතකොට දිට්ඨිගත සම්පයුත්ත කියලා කියනවා. ඔය
දිට්ඨිය සමග නොයෙදුණු සිතුත් අකුසල් සිත් හටගන්න පුළුවන්. හොඳයි. දැන් අපි තුමෙම ඔන්න සෝවාන් වෙනව කවුරු හරි කෙනෙක්. සෝවාන් වුණාට පස්සේ ඔන්න ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු සිත් හතර උපදින්නේ නැහැ. ඒ කියන්නේ දිට්ඨිගත සම්පයුත්ත සිත් හතර උපදින්නේ නැහැ. බලන්න මොනවද කියලා? ඒ තමයි සෝමනස්සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික දෙකයි. උපේක්ඛාසහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික දෙකයි. ඒ සිත් හතරම සෝවාන් වුණාට පස්සේ නැවත මොකදනේ උපදින්නේම නැතුව යනවා. එහෙනම් ඔන්න බලන්න. එතකොට මේ අකුසල් සිත්වල මේ කෘත්‍යයන් දැනගෙන ඉඳීමේදී අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. සෝවාන් වෙනකොට මේවා උපදින කීයන් අතර වෙනවද ආදි වශයෙන් ඉගෙන ගන්නට පුළුවන්කම තිබෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ ඊළඟට මෝහ සිත් දෙක සම්බන්ධයෙන්. ලියා ගන්න මෝහ මූල සිත් දෙක. එක උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත. දෙක උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත සිත. මොනවද සිත් දෙක? උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත හිතයි උද්ධච්ච සම්පයුත්ත සිතයි. හොඳයි. දැන් අපිට මේ ලෝභ සිත්වල ඔබට මුණ ගැහුණා අසංකාරික සසංකාරික ભેදයක්. මොකද්ද? අසංකාරික සසංකාරික ભેදයක් හමු වුණා. හැබැයි මෙන්න මේ මෝහ සිත්වල ඔබට පේනවද අසංකාරික සසංකාරික ભેදයක් හමු වෙනවද? හමු වෙන්නේ නැහැ. අසංකාරික සසංකාරික ભેදයක් හමු වෙන්නේ නැත්නම් ඒවා ඔක්කොම අසංකාරිකයි. ඇයි ඒක සසංකාරික කියලා කියන්න උවමනාවක් නැති නිසා තමයි සසංකාරික කියන වචනේ දාලා නැත්තේ. එහෙනම් සසංකාරික වචනේ නැත්නම් සියල්ලම අසංකාරික. ඒ කියන්නේ මේවා උනන්දු කරවන්න ඕනේ නෑ. මෝහ මූල සිත් කියන ඒවා ඇති කරන්න කාගේවත් උනන්දු කරවීමක් ඕන වෙන්නේ නෑ. මෝහය ඉබේම වාගේ හට ගන්නවා. හරි. ඒ කියන්නේ ඉබේ හට ගන්නවා කියන එකෙන් අදහස් කරන්න එපා හේතුවක් නැතුව හට ගන්නවා කියලා. එහෙනම් උනන්දු කරවීමක් ඕනේ. හරි. සසංකාරික වෙන්න ඕනේ නැහැ කියන අදහස කිව්වේ. හොඳයි. අපි එතන විචිකිච්ඡාව කියන වචනේ හම්බ වෙනවා. අපි ලියාගමු. මෙහිදී විචිකිච්ඡාව සහ උද්ධච්චය යන පද දෙක මුණ ගැසේ. මෙහිදී විචිකිච්ඡාව සහ උද්ධච්චය යන පද දෙක මුණ ගැසේ. දැන් අපි මේකේ උපේක්ඛා සහගත කියන වචනේ කලින් සිත්වල ඉගෙන ගත්ත නිසා නැවත කතා කරන්නේ නැහැ. හොඳයි. අපි මෙතන කතා කරනවා විචිකිච්ඡාව කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න විචිකිච්ඡාව යනු. විචිකිච්ඡාව යනු. මම දැක සමහර ආමතුරු මේකත් විකෘති කරලා උගන්වන විචිකිච්ඡාව කියන්නේ විචිකි ඉච්ඡාව කියලා. අර එක පිරිසක් ඉන්න ඕනේ ඔය බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියන පිරිස ඒගොල්ලන්ට මොනවා හරි වචනයක නිකන් ලාවට හරි ඉච්ඡා කියන වචනේ තියෙනවා ඒගොල්ලෝ ඉච්ඡා ගන්නවා. හරිද? තේරෙනවද? ඔව් කැමැත්ත කියන වචනේ ගන්නවා ඒගොල්ලෝ. ඒක තමයි ඒගොල්ලන්ගේ අර ඒගොල්ලන්ගේ ඒ හැදිච්ච කාල්ට් එක. ඒක හැම එකම පේන්නේ ඒගොල්ලන්ට ඒ විදියට. ඒක ලෙඩක්. හරිද? මොකද විචිකිච්ඡාව කියලා කියන්නේ මොකද? සැකයනේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව ඇති වෙන සැකයනේ. මේගොල්ලෝ කියන විකෘති කෘත්‍යයන්ට ඇතිවන ආසාව. හරිද? මොකද්ද? විචිකි ඉච්ඡා. හරිද? ඒ කියන්නේ වියන්න කියන එකට විකෘති කියලා දාගෙන. ඒ වගේ අමුතුම මේ මානසික ලෙඩක් ඒක. හරිද? බුදුරජාන් වහන්සේ මේකේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මොකද්ද විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව ඇතිවන සැකය. මොනවද සැකය? බුද්ධේ කංකති විචිකිච්ඡති, ධම්මේ කංකති විචිකිච්ඡති, සංඝේ කංකති විචිකිච්ඡති, සීලේ කංකති විචිකිච්ඡති, පුබ්බන්තේ කංකති විචිකිච්ඡති, අපරන්තේ කංකති විචිකිච්ඡති, පුබ්බාන්තාපරන්තේ කංකති විචිකිච්ඡති. ඊට පස්සේ පටිච්චසමුප්පාද ධම්මේ කංකති විචිකිච්ඡති. මෙන්න මේ අංග 8ට කියනවා මොනවද? බුද්ධාදී අටතැන් කියලා මේවා පිළිබඳ සැකයන. මොනවද සැක? බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකයි. මොනවද කොහොමද සැක? බුදුරජාණන් වහන්සේ 18 රියන් උසද? බුදුරජාණන් වහන්සේට 이르දි තිබුණද නැද්ද? දැන් සමහර මම දැක්ක එක හාමුදුර කෙනෙක් හෙලිකොප්ටරයෙන් නැගලා මේ කුරුණෑගලට වැඩම කළා. කියනවා මොකද්ද? බුදුහාමුදුරන්ට 이르දි තිබුණේ නැහැ. 이르දි මේ කවුරු හරි කෙනෙක් උඩින් යනවා නම් යන්න ඕන මේ වගේ ගුවන් යානයකින් කියලා. ඒතර මොකද්ද විශ්වාස නොකරන්නේ?
භාග්‍යවතුන් වහන්සේගේ ඉද්ධිවිද ඥානය පිළිබඳ සම්පූර්ණ විශ්වාසය දුරු වෙලා. ඒතකොට ශාස්ත්‍රු ගරුත්වයවත් නැහැ. හරිද? අභිධර්ම න්‍යායන් පිළිබඳ විශ්වාසයක් ඇතිලා මේ හිතේ තියෙන හැකියාව. කියන්නේ මේ 이르දි කියන විෂය පිළිබඳ. හරිද? මේ කියන්නේ තමන් 이르දි විෂය පිළිබඳ නොදැනුවත් වෙන එක වෙනම කතාවක්. නමුත් පොතපත කියවලා හෝ බුදුරජාණන් වහන්සේට මේ 이르දි පෙන්වන්න කොහොමද? ඒ කියන්නේ රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි උපදවාගෙන ඒවා අභිඥාපාදක චතුර්ථ ධානයට සමවැදිලා ඈ අභිඥාපාදක චතුර්ථ ධානයට සමවැදිලා එයින් විකූර්වණ 이르දිය කියන එක උපදවාගෙන එක්කෙනෙක් දහසක් වගේ මවන්න පුළුවන්. දහසක්ව එක් වගේ මවන්න පුළුවන්. ඊළඟට අහස පාවෙන්න පුළුවන්. පොළවේ කිමිදෙන්න පුළුවන්. දිය මත ඇවිදින්න පුළුවන්. මෙවැනි 이르දි ප්‍රාතිහාර්ය පෙන්වන්න පුළුවන්කම තිබෙනවා බුදුරජාණන් වහන්සේලාට නෙමෙයි ඊට පස්සේ ශ්‍රාවකයන් වහන්සේලාටත් පුළුවන්කම තිබෙනවා. අපේ කියන්නේ බුදුදහමේ විතරක් නෙමෙයි 이르දි පෙන්වලා තියෙන වෙනත් මේ ශාසනවලත් අන්‍ය තීර්ථකයෝ පවා ඒ කියන්නේ රූපාවචර පඨම ධානය ဒုတိ ධානය උපදවා ගන්න මේ ශාසනයෙම වෙන්න ඕනේ නැහනේ. එවැනි අය පවා 이르දි පෙන්වලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේවා අර නොදැන තමයි ඉතින් කියන්නේ බුදුරජාණන් වහන්සේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට ඌර්ණ රෝම ධාතුවක් තිබුණාද? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඉපදිච්ච ගමන්ම මොකද්ද නෙළුම් මල් 7ක් පිපුණාද? ඊට පස්සේ පියවර 7ක් ඇවිද්දාද? ඉපදිච්ච ගමන් ඇවිද්දේ කොහොමද? නේද කියන එක තේරෙනවද? අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මුවෙන් ශ්‍රීමුක පත්මෙන් නිල්මානෙල් මල් සුවඳ විහිදුනාද නැද්ද? බුදුරජාණන් වහන්සේ ලංකාවේද? එහෙමත් හිතනවා සමහරව. හරිද? අන්න ඒ වගේ මොනවද? සැක බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකයි. ධර්මයේ පිළිබඳ මේ ධර්මය අනුගමනය කළා මේ විනය අනුගමනය කළ නිවන් දැකිය හැකිද? සමහර අය කියනවා මේ ත්‍රිපිටකයේ දැන් මේකනේ වෙනස් වෙලා තියෙන්නේ. අවුරුදු 2500ක් යනකොට මේක විකෘති වෙලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් නිවන් දකින්න බෑ කියලා සමහරු ඍජුවම කියනවා. හරිද? ඒ නිසා ඒ ධර්මයේ පිළිබඳ සැක සංකා ඇති කරගන්න. ඊට පස්සේ සංඝේ කංකති විචිකිච්ඡති. සංඝයා පිළිබඳව සැකයි. සංඝයා සුපටිපන්නද උජුපටිපන්නද ඥායපටිපන්නද සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියලා කෙනෙක් හිටියද ඇත්තටම නැද්ද? ඔය බොරු වෙන්නේ නැති නේද? ඒ කියන්නේ සංඝයා ඔච්චර සීල් රකින්න නැතුව ඇති. ඕවා පොත්වල තියෙන සුරංගනා කතා වෙන්නේදී ආදි වශයෙන් සමහරු කියනවා. ඒතකොට ඒ සංඝයා පිළිබඳ සැකයි. ඇත්තටම සමහර වෙලාවට මේ වෙනත් ආගම් වල ඉන්න අයට වඩා බුද්ධ ආගමේ අය තමයි සැක වැඩි. ඇයි? සැකමයි කරන්නේ. හරිද? ඒ කියන්නේ Tamanට මේක කරගන්න බෑනේ. Tamanට සීල් ටික රැක ගන්න බැරි වුණාම බුදුහාමුදුරුව පිළිබඳ ධර්මයේ පිළිබඳ සංඝයා පිළිබඳ සැක කරනවා. ඊට පස්සේ සීලේ කංකති විචිකිච්ඡති. මම දැක්කා ඊයේ අර මම එක මේ ධර්මදේශනාවක කරපු කොටසක් දාලා තිබුණා සමාජ මාධ්‍යයක. එතන මම කියන බුදුරජාණන් වහන්සේට දානේ වළඳලා අද්දෝණේ කරගන්න පැන්කෝප්පයක් තියන්න. පූජා කරන්න. ඒතකොට චේතනාහම් භික්කවේ කම්මං වදාමි. Taman එහෙම දෙයක් කරොත් ඒ කුසල චේතනාවෙන් Tamanට කර්මය කුසල කර්මය ඒක විපාකය හොඳට හම්බ වෙනවා. හරිද? මම දැක්ක ස්වාමින් වහන්සේ නමක් මේකට මේ නිකන් hina වෙලා දාලා තියෙනවා විරුද්ධව වචනයක්. මොකද්ද? එහෙනම් ඉතින් টয়ලට් පේපර්ස් ටෙහිකුත් තියන්න දානේ වළඳලා බුදුරජාණන් වහන්සේට වැසිකිලි ගිහලා පියද ගන්න කියලා. ඒතර බලන්න ඒ කියන්නේ අසත්පුරුෂකමනේ. බුදුරජාණන් වහන්සේගෙම දානේ ටික වළඳලා බුදුරජාණන් වහන්සේටම හම්බ වෙන සිව්පසේ වළඳලානේ. තේරුණා නේද? ඒගොල්ලෝ පිළිගන්නේ මේ මොකද්ද? පිළිගන්නේ වෙන ඔය මේ දෘෂ්ටිනේ. විශ්වවිද්‍යාලේ ගිහිලා සමහරට ගත්තු මත දැන් හැමෝම විශ්වවිද්‍යාලේ ගිහුවා. දැන් මම දන්නවා කතිකාචාර්ය හාමුදුරුවෝ ඉන්න බොහොම හොඳයි. මහාචාර්ය හාමුදුරුවෝ. ඉතින් මේකේ අපි වෙලාව අනුව අපි මේක කෙටියෙන් පැහැදිලි කරගමු. පූර්වාන්තය පිළිබඳ සැකයි. ඒ කියන්නේ පෙර ජීවිතය පිළිබඳ සැකයි. අපරාන්තේ කංකති විචිකිච්ඡති. පසු ජීවිතය පිළිබඳ සැකයි. ආය උපදිනවද කියලා සැකයි. ඊට පස්සේ පුබ්බන්තාපරාන්තේ කංකති විචිකිච්ඡති. පෙර අපර මොනවාද? ජීවිත දෙක ගැනම සැකයි. පටිච්චසමුප්පාද හේවත් හේතුඵල ධම සැකයි. ඉතින් අපි අදට මේකේ සටහන දෙන්නේ නැහැ. ඊළඟ දවසේ මේකේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව ඇතිවන සැකේ පිළිබඳ කරුණු කාරණා ටික සටහනට දෙමු. දැනට අපි නිකන් සාකච්ඡා කරන්නට යෙදුනා පමණයි. කාල වේලාව අවසන් වෙන නිසා මෙතනින් දේශනාව හමාර කරනවා. පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් ප ဋ ාණ ධර්මයේ පිහිටයි.